සියලු දෙනාට සුබ දවසක්. ඉතින් අද අපි කතා කරන්නේ මේ ගොඩක් කට්ටිය කියන වැල්ඩින් කරද්දී ආක් එක වදිනවා, අපේ ඇස් දැවිල්ල ඇති වෙනවා, එළිය බලන්න බෑ. ඒ වගේ විවිධ මත තිබෙනවා. ඉතින් මේ විවිධ මත निराකරණය කරන්න මේ වීඩියෝ අප ගෙන එන්නේ. ඉතින් විවිධ මත කිව්වම ගොඩක් කට්ටිය කියනවා පුතේ එළිය බලන්න එපා. ඔයාගේ ඇස් දැවිල්ල ඇඩේ වෙතන වැල්ඩින් කරන තැනට යන්න එපා. ඉතින් මේ ගොඩක් කට්ටියගේ මතයක් තමයි මේ එළියෙන් තමයි මේ ඇස් දෙක දැවිල්ල ආක් එක වැදීම හටගන්න කියලා. නමුත් ආක් එක වැදීම හටගන්නේ ඒ නිසා නෙවෙයි. ආක් එක වදින්නේ අපි පාස් වෙන කූරෙන් නිකුත් වෙන දුම අපේ ඇසේ ගෑවුනොත්. ඉතින් ඒක හොඳට 100 තබා ගත යුතු කාරණයක්. ඔබ වැල්ඩින් කිරීමට ප්‍රථම කළ යුතු දෙයක් තිබෙනවා. ඉතින් ඔබ වැල්ඩින් කිරීමට ප්‍රථම ඔබට පුළුවන් කූලින් ග්ලාස් එකක් දාගන්න. ඉතින් කූලින් ග්ලාස් එකක් දාගෙන ඔබට පුළුවන් මේ වගේ හැන්ඩ්සිල් එකක් පාවිච්චි කරලා වැල්ඩින් කරා. එතකොට කූලින් ග්ලාස් එක මගින් ඔබට අර දුම ඇසේ ගෑවීම අඩු වෙනවා. ඉතින් කූර පත් වෙද්දී නිකුත් වෙන දුම ඔබේ ඇසේ ගෑවෙන්නේ කූලින් ග්ලාස් එකක් දැම්මොත්. ඉතින් අපිට එහෙමත් නැත්තම් සාමාන්‍ය සුදු පාට කණ්ණාඩියක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ මගින් ඔබට සෑහෙන්න ආක් එක වැදීම අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන වැල්ඩින් කූරු තියෙනවා. ඒවට નિયમિત අංකයක් තියෙනවා. ඉතින් අංක 12 කියලා තියෙනවා. ඒ වගේම අංක 10 කියලා තියෙනවා. නම්බර 12, නම්බර 10 තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. නමුත් ඊටත් වඩා අගයෙන් යුතු වැල්ඩින් කූරු තියෙනවා. ඒවා JCB බකට් වගේ දේවල් පැහැීමේදී අපි පාවිච්චි කරනවා. ඉතින් මේ ආක් එක වැදුනා කියන්නේ මොකක්ද? ඉතින් ඒ ගැන ඔබට පැහැදිලි කිරීමක් අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඉතින් මේ ආක් එක වැදුනා කියන්නේ සමහරු හිතනවා මේ එළිය වැදුනාම ඇස් දෙක පේන්නේ නැතුව යනවා කියලා. එළිය වැදුනාම ඇස් දෙක පේන්නේ නැතුව යනවා කියනවා. නමුත් එළිය වැදීමෙන් නෙමෙයි මේ ඇස් දෙක පේන්නේ නැතුව යන්නේ. ඔබ හොඳින් අවධානයට ගන්න ඔබගේ ඇස් දෙක වැල්ඩින් කරන විට පේන්නේ නැතුව යන්නේ දුම වැදිලා. ඒ කියන්නේ මේ කූර පත් වෙද්දී දුමක් එනවා. ඒ දුම ඇස් දෙකේ ගෑවුනොත් ඔබට ආක් එක වදිනවා. නමුත් එළිය දකිද්දී එළියෙන් නෙමෙයි මේ ආක් එක වදින්නේ. ඉතින් ඔබ පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ හෑන්ඩ්සිල් එකක් ආරස්සාවට පාවිච්චි කරනවා. නමුත් ඔබට මේ හෑන්ඩ්සිල් එක පාවිච්චි කරලා මේ හෑන්ඩ්සිල් එකට උඩින් ඇවිල්ලා දුම ඔබේ ඇස්වල ගෑවෙන්න පුළුවන්. එවිට තමයි ඔබට ආක් එක වදින්නේ. ඉතින් මේ ගොඩක් කට්ටියගේ මතයක් තිබෙනවා ආක් එක වදින්නේ එළිය නිසා කියලා. ඉතින් ළමයින්ට ගොඩක් කියනවා ඔය එළිය බලන්න එපා ආක් එක වදිනවා කියලා. නමුත් අපට ආක් එක වදින්නේ ඒ දුම අහග්‍රහණය වීම. ඒ කියන්නේ ඒ දුම ඇස්වල ගෑවුනොත් අපිට ආක් එක වැදිනවා. වැලිපිරේව වගේ අපේ ඇස් දෙක අමාරුවක් දැනෙනවා. ඉතින් මේ ආක් එක ගොඩක් වෙලාවට අපි මේ වගේ හෑන්ඩ්සිල් භාවිතා කරනවා. නමුත් මේ හෑන්ඩ්සිල් එක උඩින් ඇවිල්ලා ඒ දුම අපේ ඇස්වල ගෑවෙන්න පුළුවන්. ඒ වගේ අපිටත් ආක් එක වදිනවා. කොච්චර වැඩ කළා පුරුදු වුණත් ආක් එක කියන දේ ගොඩක් වැඩ කරොත් වදිනවා. මොකද ඒ දුමෙන් බේරෙන්න ඉතාමත්ම අමාරුයි. ඉතින් හරියට ආක් එක වැදුනොත් අපි මොකද්ද කළ යුත්තේ? ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ අලපෙති තියලා නිදා ගන්නවා. හොද්දට අලපෙති ඇස් දෙක හොදලා අලපෙති තියලා නිදා ගන්නවා. නමුත් අලපෙති තිබීම මගින් ආක් එක අඩු කරගන්න පුළුවන්. නමුත් සෑහෙන කාලයක් සෑහෙන වෙලාවක් ඒකට වැය වෙනවා. අපිට ෂණිකව ආක් එක කොහොමද අඩු කරන්නේ? ඉතින් අපිට ෂණිකව ආක් එක අඩු කරගන්න පුළුවන්. අප හොඳින් ආක් එක වැදුන වෙලාවට ස්නානය කිරීම වැදගත් වෙනවා. ඉතින් ස්නානය කර අපි නිින්දට යාමට ප්‍රථම අපි පැනඩෝල් දෙකක් පානය කිරීම මගින් අපිට ආක් එක අඩු කරගන්න පුළුවන්.